නව සත්වෝද්‍යාන සංකල්පයේ අනුව සතුන් නිදැල්ලේ හැසිරෙද්දී ඔවුන්ව නිරීක්ෂණය කරන්න හැකිවන පරිදි ශ්‍රී ලංකාවේ පිහිට වූ පළවෙනි සපාරි උද්‍යානය හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට ආසන්න රිදීගමදී 2016 වසරේ මහජන ආශ්වාදනීය ප්‍රදර්ශනය සඳහා විවෘත කළා. අම්බලන්තොට නගරයේ ඉඳලා රිදීගම පාරේ කිලෝමීටර 17ක් හරි ඇඹිලිපිටිය නෝනගම පාරේ පදලංගල හන්දියෙන් හැරිලා සූර්යව පාරේ විහාරගල හන්දියෙන් හැරී කිලෝමීටර 4ක් පමණ යන විට මේ උද්‍යානයට අපට ළඟා වන්න පුළුවන්. දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්ව තියෙන මේ උද්‍යානය තුල සිංහ කලාපය, බෙන්ගාලි කලාපය, ශාකභක්ෂ කලාපය, අලි කලාපය ලෙසට කලාප කිහිපයක් වෙන් කරලා තියෙනවා. මෙම කලාප තුල නිදැල්ලේ තම කාලය ගත කරමින් තම පවුලේ සමාජිකයන් සමග විනෝද වෙමින් තම ආදරවන්තයන් සමග ප්‍රේමයෙන් වෙලමින් කාලය ගත කරන සතුන්ගේ අපූරු අවස්ථාවන් නිරන්තරයෙන් මේ උද්‍යානයට පැමිණෙන අපට දැක ගන්න පුළුවන්. ඒ අතරතුර මේ උද්‍යානයේම ජන්මලාභය ලද විශාල සතුන් ප්‍රමාණයක් මේ උද්‍යානයේ සිටිනවා. එම පුංචි පැටවුන්ගේ අපූරු දඟකාරකම්ද අපට දැන් නරඹන්න අවස්ථාව තියෙනවා. එම පුංචි පැටවුන්ගේ දඟකාරකම් නරඹන අතරතුර අපේ පුංචි පැටවුන් සඳහා දැන් අපූරු අවස්ථාවක් මේ උද්‍යානයේ පාලන අධිකාරිය විසින් උදා කර දී තිබෙනවා. ඒ තමයි කුරුළු පාරාදීසයක ඇවිද යමින් කුරුල්ලන්ට කෑම ලබා දෙමින් ඔවුන් සමග ඡායාරූපක ලබා ගන්න අපේ පොඩිත්තන්ට දැන් අවස්ථාව තිබෙනවා. කුඩා දරුවන්ට පමණක් නෙමෙයි වැඩිහිටි අපටද මේ අවස්ථාව උදා කර ගන්න පුළුවන්. මේ තියෙන්නේ සපාරියේ වෙනම තියෙන මුදල් අය කළා සත්තු ප්‍රදර්ශන කොටසක්. මේ තියෙන්නේ මේක බර්ඩ් පෙටින් එක. මෙතන ඉන්නවා සත්තු වර්ග 6ක් විතර ඉන්නවා. නම් වශයෙන් මොරොක්කෝල් කොකටේල් ඉන්නවා, සන්කෝන් ඉන්නවා, බජිරිගාට් ඉන්නවා, රෝස කොකොටුව ඉන්න ඒ සත්තු වර්ග තමයි මෙතන ඉන්නේ. මේ පරිශ්‍රය තුල විවිධ රටවලින් විවිධ වර්ගයේ කුරුල්ලන් අපට දක්නට පුළුවන්. මෙතන වෙන්නේ මේක අපි ඕපන් කරනවා උදේ 9:00 විතර. ඒ කියන්නේ අපි අඩේ කාලට සෙවට වාතාවට පස්සේ එල්ල මේ සතුන් ඔක්කොම නිරීක්ෂණය කරනවා. කියන්නේ නයිට් එකෙත් එක්කෙනෙක් මෙතන සේවය කරනවා. එයා ගියාට පස්සේ මුලින්ම අපි කරන්නේ මේක සත්තු නිරීක්ෂණය කරලා අපි බලනවා මේ සත්තු පෙරදා සිටි විදිහටම ඉන්නවද? නැත්නම් තුවාල වෙච්ච සත්තු ඉන්නවද? එහෙම වුණොත් අපි මූලිකව කරන්නේ අපේ ඉන්න මේ කියන්නේ අපි වාරේ ඉන්න සත්පාලක මහත්තු දැනුවත් කරලා එයා රහා ඊට පස්සේ පසුවෙන් දැනුවත් කරලා එයාට ප්‍රතිකාරකතු කරනවා. ඊන් පස්සේ තමයි අපි මේ සියලුම සත්තු කුඩු සුද්ධ කරලා උට පිරිසිදු වතුර ලබා දෙනවා. පෙර දිනේ ඉදිරි වෙච්ච කෑම කොටස් ඉවත් කරනවා. කළා තමයි මේ කොටසට අපි සත්තු කියන්නේ මේ බහුතරයක් මේ කොටස සත්තු අපි නිදහස් කරන ජනතාව නැරඹීම සඳහා. මේ අත්දැකීම ලබා ගන්න මේ මිනිමිට බොහෝ පිරිසක් රිදීගම සපාරි උද්‍යානයට දිනපතා පැමිණෙමින් තිබෙනවා. මේ කොටස බර්ඩ් පෙටින් එකකින් කෙරෙන්නේ මේකට එකයෙකුට ඇතුල් වෙන්න කියන්නේ අවුරුදු 3න් ඉහළ එකයෙකුට රුපියල් 295 ටිකට් එකක් ලබා දෙනවා. මේකදී අපි මේකේ තියෙන අපි ප්‍රේක්ෂකයට අපි බජට් ටිකක් තමයි ලබා දෙන්නේ. බජට් එක ලබා දෙනවා. ඊට පස්සේ යාලා මෙහෙම අත දික් කරාට පස්සේ අතට ඇවිල්ලා වහලා කෑම ගන්නවා. ගොඩක් දුරට දැන් අපිට සත්තු අඩුයි මෙතන ඉන්නේ අපිට සංකෝණල 6යි පජිගාට්ල 4යි. ඒ 10 දෙනාගෙන් තමයි අපි මේ දවස් දුවන්නේ. කියන්නේ ඒ 10 දෙනා විතර අතට එන්නේ. අනිත් සියලුම සත්තුන්ට අපි මේක හවස 4 වෙනකොට මේක වහනවා. ඊට පස්සේ අපිට
පසුවත් ජන්සෙන් අපට එලවලු පළතුරු ඇට වර්ග එවන මෙයාලට අපි හවසට ඒ කට්ටියට ආහාර ලබා දෙනවා. මෙයාලගේ තියෙන්නේ මේ අතට එන වැජිරිකාට්ලයි සංකෝන්ලයි මුලදී අපි ලබා දෙනවා සාමාන්‍යයෙන් 10ක් 12කට විතර වැජිරිකාට් ලබා දුන්නාට පස්සේ එයාලේ ඒ ආහාර ලබා ගන්න එන්නේ. ඊට පස්සේ අපිම නිර්මාණය කරගත්තු දෙයක් තමයි ඊට පස්සේ ඒ වැජිරිය වලට අපි මේ මෙතන ඉරිඟු මේ ඉරිඟ ඇට කීපයක් ලබා දෙනවා. ඊට පස්සේ තමයි එන්නේ. දවසේම කරන්නේ ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි මේක මේ 10 දෙනාගෙන් අඩුම ගානේ 50 කියන්නේ පේක්ෂක 50ක් විතර ටිකට් කඩනවා. බඩේ ඉරිඟු ලබා දීලා ඊට පස්සේ ඒකටත් වහන්න නැත්නම් ඊළඟට අපි දෙනවා සම්ප්ලව ඇට. එකක් සීමිත කොටසක් දෙන්න පුළුවන්. ඊට පස්සේ අපි කරන්නේ අන්තිමට පැෂන් ෆුඩ් ඇට ගෙනල්ලා මට ලබා දෙනවා මේ බජිරි සමග. ඊට පස්සේ අපි දවසේම මේ විදිහට තමයි දුවන්නේ. සාමාන්‍යයෙන් පුතේම අපි වගේ දවස්වල ටිකට් 100ක් කැඩුවා මෙතන. ටිකට් 50න් ඉහළ අපිට පුළුවන් මේක ටිකට් 50ක් විතර දෙන්න පුළුවන් මේ කොටසේ. සත්තු වැඩි නම් අපිට දවසේම 200 300 ගණක් කවන්න පුළුවන් සත්තු ගමන් වෙන්න. ඔය තමයි මේ කොටසේ වෙන්නේ. මේ ඉන්න සන්කෝ යාලා 6 දෙනෙක් ඉන්නවා මෙතන. මේ ඉන්නේ තව කුරුළු වර්ගයක් ඉන්නේ. මෙයාලා සාමාන්‍යයෙන් අතට එන්නේ නැහැ ආහාර ලබා දෙනකොට. මෙයාලට අපි කරන්නේ හවස එක අතරට මේ වැහුවට පස්සේ මෙයාලට අපි වෙනම ආහාර පළතුරු ලබා දෙනවා. සාමාන්‍යයෙන් අපි අතින් දෙන්න පුළුවන් මෙයාලට. නැත්නම් බයයි. මෙයාට කියන්නේ හල්මේරා කියන ගිරාව විශේෂයක් තමයි මේ ඉන්නේ. ජෝඩුවක් හිටියා දැන් මාස 6කට කලින් මෙයාගේ අනිත් සතා ගෙඩ වෙලා නැතු වුණා. ඒ නිසා තමයි මම දැන් හුදකලා වෙලා වගේ ඉන්නේ ඒකයි. මොරොක්කෝල් කොටුවා ඉන්නේ. මෙයාට ආහාර ලබා දෙන්න පුළුවන්. මෙයාලා අතට එන්නේ නැහැ. මෙයාට අපි ආහාර ලබා දෙන්නේ හවස 4න් පස්සේ. මෙයාලගේ තියෙන්නේ බජිරි ඇටේ ගත්තත් මෙයාලා පොත්ත අරිනවා. පොත්ත ඇරලා තමයි බජිරිය ඕන ඇට වර්ගයක් පොත්ත අරිනවා ශනිකව. ඒක ඇතුලේ තියෙන ඒ ටික විතරයි ආහාර ලබා ගන්න එකට. මේ ඉන්නේ අපි කවුරුත් කැමති මැකෝ වර්ගයේ ගිරවුන් සිටින කලාපය. මේ පරිශ්‍රයේද මේ මැකෝ ගිරවුන්ට කෑම ලබා දෙන්න ඡායාරූප ලබා ගන්න අපට පුළුවන්. මේ අපි ආවේ මේ බර්ඩ් ෆීඩින් එකේ මැකෝ ගිරව් ඉන්න කොටසට. මේක ඉන්න වර්ග 3ක් ඉන්නවා. සත්තු වර්ග 16ක් ඉන්නවා. මේ වර්ග 3ක් ඉන්නවා. රතු පාට, නිල්, පහ, කොළ පාට. මේ ජෝඩුවක් විතර යාගේ සත මේ යන සතා නිය ගියා පහු දවසට. අර අතට අපි ගන්න පුරුදු කළා නෑ අපි. අර ළඟට ආහාර ලබා දෙන්න ඕනේ මෙයාට.
ටිකක් දරුණුයි වගේ පෙනුනට එයාලගෙන් කාටවත් කිසිම කරදරයක් නැහැ. ගොඩක් කට්ටියම කුරුල්ලා විශාල නිසා දැක්කම බයයි. ඒවට එහෙම දැනීමක් නෑ මුකුත්. අර නම දැනීමක් මුකුත් නෑ. මේ තියෙන්නේ සපාරේ උද්‍යානයේ තවත් අපූරු කලාපයක්. මේ කලාපයේත් අපි කලින් කතා කරපු කුරුල්ලන්ට කෑම දෙනා වගේම මේ කලාපයේ සිටින සතුන්ටද කෑම ලබා දෙන්න අපට හැකියාව තියෙනවා. මේ තියෙන අනික් කොටස මේක ඇනිමල් පෙටින් එක තමයි මේ තියෙන්නේ. මේකදී අපි ඉන්න සත්තු වර්ග 10ක් විතර ඉන්නවා. මේක එකයකට රුපියල් 230ක් වෙනවා ටිකට් එකේ වටිනාකම. මේකදී අපිට ඒ සත්තු වර්ග 10න් සත්තු වර්ග 5ක් විතරට අපිට ආහාර ලබා දෙන්න පුළුවන්. ළඟටම ගිහලා සත්තුන්ට කියන්නේ ඉත්තෑවට, බූරු පැටියට, ඉත්මුවාට, ගෝනට, හාවොන්ට වගේ ආහාර ලබා දෙන්න පුළුවන්. ඒකට අර කොටසේ ඉන්න ඉමු කියන සත්තු වර්ගය උන්ට ආහාර ලබා දෙන්න පුළුවන්. හාවෝ තාරකා ඉබ්බුවෙම ඉන්නවා. අතින් අල්ලලා කරන්න පුළුවන්. ඒ ටික තමයි මේ කොටසේ වෙන්නේ. මේ කලාපය තුල ගෝනුන්, බූරුවන්, හාවන්, ඒ වගේම දක්නට අපහසු සුදු මොනරුන් වගේම ඉත්තෑවන් හටත් කෑම ලබා දෙන්න අවස්ථාව තියෙනවා. බලන්නකො කිසිම බයක් සැක නැතුව එයාලා කෑම කන හැටි. මේ අපූර්ව අත්දැකීම අපට ලබා දෙන්න මේ උද්‍යානයේ සේවක මහතුන් විශාල වෙහෙසක් දරනවා. මේ සතුන්ව රැකබලා ගන්න, ඔවුන්ව පෝෂණය කරන්න, මේ උද්‍යානය පිරිසිදුව තබා ගන්න විශාල මහන්සියක් ඔවුන් දරනවා. මේක මේ සත්වෝද්‍යාන කොටසක් සපාරී කියන්නේ. සපාරී මුදල් අය කරන කොටස තමයි මේ. මේක පාලනය වෙන්නේ දෙහිවල සත්තු අත්තෙන්. ඒ කියන්නේ අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ යටතේ තමයි මේ සපාරේ පාලනය වෙන්නේ. මේ කොටසත් එහෙමයි. එයාලගේ අධීක්ෂණය යටතේ තමයි හැමදේම සිදුවෙන්නේ. කියන්නේ සිදුවෙන සියලුම දේ කියන්නේ සතෙක් මරුණත් ලෙඩ වුණත් ඒ සියලු දේ අපි අපේ සත්ත්ව කීවලට මාතෘ කරා එයාලා දැනුවත් කරලා හැමදේ කියන්නේ සතෙක් නැතුණත් අපි ඩයිරි නෝට් එකක් දා ගන්නවා. මේ සතා නැතු වුණා මෙහෙමයි කියලා අලුතෙන් සතෙක් ගෙනාවත් එහෙමයි ඩයිරි නෝට් එකක් දා ගන්නවා. දිනපතා අපි සත්ත්ව සංගණනය කරනවා. උදේට මේ කොටසට සත්තු දානකොට සත්තු කී දෙනෙක් දැම්මද, ඌරු කී දෙනෙක් දැම්මද, අහව කී දෙනෙක් දැම්මද. ඊට පස්සේ හවස 4ට මේක වැව්වට පස්සේ මේ තියෙන මේ කූඩු තියෙන්නේ. එයාලා අපි මේ හවස 4න් පස්සේ මෙයාලා ඒ කූඩුව ඇතුළට දානවා. දාලා ඉබ්බු දාලා ආහාර ලබා දීලා ඉබ්බු දාලා සුරක්ෂිතව තියෙන මේ සත්තු. රාත්‍රී රාජකාරී යෙදෙන කෙනෙක් ඉන්නවා මෙතන. එයාලා විටින් විට ඇවිල්ලා සත්තු පරීක්ෂා කරලා බලනවා. ඒ ටික නොකඩවා සිද්ධ වෙනවා. මේ සියලුම සත්තුන්ට ජල බෙහෙත් එන්නත් ලබා දෙනවා. ඊට අමතරව ඒ නියමිත කාල පරායසය තුළ මෙයාට විටමින් වර්ග, පණු බෙහෙත් වර්ග සෑම සතෙකුටම එවනවා. අපේ පශු වෛද්‍යය සතේ තුවාල වුණත් ලෙඩ වුණත් අපි අපේ සත්පාලක මහත්තුරු හරහා පශු වෛද්‍යංශය දැනුවත් කරාට පස්සේ යාලා ශනිකව ඇවිල්ලා අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරනවා. ලබා දෙන ආහාර වුණත් උදේ පශු වෛද්‍යවරු අධීක්ෂණය යටතේ තමයි ගබඩාවෙන් මෙයාට නිකුත් කරන්නේ නියමිත ප්‍රමාණය අනුව. ඔන්න දැන් අපි යන්නේ අපි හැමෝම කැමති යාළුවෙක් බලන්න. අලියන්ටයි ළමයින්ටයි නලියන්නටම හිත කියලා කතාවක් තියෙනවනේ. පුංචි ළමයි ගොඩක් කැමති අලි බබෙක්ට කෑම ලබා දෙන්න මෙතන පුළුවන්. මෙයාගේ නම ගංගා. ගංගා මෙතනට වෙලා දවසම ඉන්නවා අපි දෙන පළතුරු කන්න. පළතුරු කවනව වගේම මෙයාව අත ගන්න, මෙයත් එක්ක ඡායාරූප ගන්නත් ඔයාලට පුළුවන්. මෙයා කිසිම කරදරයක් නම් කරන්නේ නැහැ. හැබැයි ඉතින් පරිස්සම් වෙන එක කොයිකටත් හොඳයි.
මෙතන වෙන්නේ උදේ 9ට මෙතෙන්ට අරන් එනවා මෙයා. ඊට පස්සේ හවස 4 වෙනකන් පළතුරු කවන්න පුළුවන් කැමති අයට. මේ පළතුරු වට්ටියක් 590ක් වෙනවා. මේ ටීම් එකේ 10 දෙනෙකුට එන්න පුළුවන් ඒ වට්ටිය දෙන්න. මෙයාගේ නම ගංගා. මෙයා දෙහිවල ඉඳලා මෙහාට අරන් ආවා. දවසට වට්ටි 40ම කපු අවස්ථා තියෙනවා. වට්ටි 20 25 විතර සෙට් වෙනවා. ඊට අඩු වෙන දවසක් තියෙනවා. නමුද දැන් මෙයාට පළතුරු දෙන්න පුළුවන් උදේ 9 සිට සවස් 4 දක්වා මෙතනින් මේ කරලා මේ ටිකට් එකක් අය කරනවා 590යි ටිකට් එක. ටිකට් එක ටීම් එකට 10 දෙනෙකුට ඇතුළට එන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේ රිදීගම සපාරය උද්‍යානයට සතුන් නරඹන්න ඔයාලට එයාලත් එක්ක විනෝද වෙන්න පුළුවන්. ඉතින් අපි හැමෝටම ආරාධනා කරන්නේ මේ සුන්දරත්වය නරඹන්න රිදීගම සපාරි උද්‍යානයට අදම එන්න කියලා. හැබැයි ඇවිල්ලා මේ සතුන්ගේ අපූරු අත්දැකීම් ගන්නවා වගේම එයාලට කරදරයක් නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි පරිසරය පිරිසිදුව තබා ගන්න අපි උදව් වෙන්න ඕනේ. එහෙමනම් අදට අපි සපාරේ උද්‍යානයෙන් සමුගන්නවා. හැබැයි තවත් වැඩසටහනකින් මේ උද්‍යානයේ තියෙන තවත් ස්ථාන කීපයක් ගැන, තවත් අපූරු යහළුවන් පිරිසක් ගැන කතා කරන්න අපි සූදානම්.